ආයිබෝවන් කියලා පිළිගන්නවා අස්සසුම ප්‍රතිලාබී ඔයාලා සියලුම දෙනාම තවත් අස්සසුම වීඩියෝයකට. ඉතින් ඔන්න අද වීඩියෝ එකේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තුලා ඉන්නේ අප්‍රේල් මාසයේ අස්සසුම දීමනාව සම්බන්ධයෙන් තොරතුරු තමයි. ඉතින් ඔන්න අප්‍රේල් මාසයේ දීමනාව වැටෙන දිනය සම්බන්ධයෙන් සහ සියලුම ප්‍රතිලාබීන්ට අප්‍රේල් මාසයේ දීමනාව සිංහල හින්දු අලුත් අවුරුද්දට කලින් ලැබෙයිද? ඉතින් බැංකුවලට ලැබෙන්නේ කවදද කියන පිළිබඳව අද වීඩියෝ එකේදී සාකච්ඡා කරනවා. ඉතින් මතක් කරනවා අපේ නාලිකාව subscribe කරලා එකතු වෙන්නේ නැති කෙනෙක් නම් ඔයාලට පුළුවන් පල්ලෙහා රතු පාට subscribe button එක click කරලා එකතු වෙන්න අපිත් එක්ක. ඉතින් පල්ලෙහා තියෙනවා subscribe කියලා බටන් එකක් මේ වීඩියෝ එකට පල්ලෙහා. ඒක ටච් කරලා ඊට එහා පැත්තේ මතුවෙන බෙල් බොත්තම ටච් කරලා අපේ නාලිකාවත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් එහෙම එකතු වෙලා ඉන්න හැමෝටම නෙමෙයි තෝරාගත් පිරිසකට ඉදිරියේදී මුදල් තෑගි පරිත්‍යාගය කරන්න. ඉතින් මේ channel එකෙන් හම්බෙන ආදායමෙන් තමයි ඒව කරන්න හිතාගෙන ඉන්නේ. ඉතින් ඉදිරියේදී වීඩියෝස් වලදී ඒ පිළිබඳව දැනුවත් කරන්නම්. ඉතින් ඔන්න අප්‍රේල් මාසයේ අස්සසුම මුදල් සියලුම ප්‍රතිලාභීන්ට ලැබෙනවද කියලා ගොඩක් කට්ටිය අහලා තිබ්බා. ඉතින් මොකද කියනවා නම් කලින් මාසවල එක් අදිරේකට පමණක් මුදල් දීලා සීමා කරලා තිබුණා. ඒ කියන්නේ පළවෙනි අදිරේට හෝ දෙවන අදිරේට මුදල් දීලා අනිත් එක අදිරේකට මුදල් දෙන්නේ නැතුව තිබ්බ. ඉතින් ඒකින්ද අහලා තිබ්බ ගොඩක් කට්ටිය මේ මාසේ එහෙම වෙයිද එහෙම මොකක් හරි ගැටලුවක් ඇති වෙයිද කියලා. ඉතින් අපිට දැන් ලැබිලා තියෙන තොරතුරු අනුව එහෙම කිසිම ගැටලුවක් නැහැ. පළවෙනි අදිරේ සහ දෙවන අදිරේ සියලුම ප්‍රතිලාභීන්ට අප්‍රේල් මාසයේ දීමනාව ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාලට තාම සිස්ටම් එකේ අප්ඩේට්ලා නැහැ, පෙන්වන්නේ නැහැ. ඉතින් මෙන්න මේ මුදල් ඔයාලට සිස්ටම් එකේ 7 වෙනිදා 8 වෙනිදා 9 වෙනිදා ඒ කියන්නේ අප්‍රේල් 7 අප්‍රේල් 8 අප්‍රේල් 9 මෙන්න මේ කියන දින 3 ඇතුළත ඔයාගේ සිස්ටම් එකත් අප්ඩේට් වෙනවා. ඉතින් එකම දවසේ හැමෝගෙම සිස්ටම් අප්ඩේට් වෙන්නේ නැහැ. ඒක කියන්න ඕන මුලින්ම. ගොඩක් කට්ටිය නැත්තම් බය වෙලා අහනවා අද මගේ සිස්ටම් එක අප්ඩේට්ලා නැහැ අර කට්ටියගේ අප්ඩේට්ලා මෙහෙමයි කියලා. ඉතින් ඒක මුලින්ම මතක් කරනවා. ඉතින් ඔන්න මේ විදිහට 9 වෙනිදා වගේ වෙද්දි සිස්ටම් ඔක්කොම අප්ඩේට් කරලා පළවෙනි අදිරේ දෙවෙනි අදිරේ සෑම කෙනෙකුගේම ඉතින් ඊට පස්සේ දවස් 2කින් ඔයාලට බැංකුවකින් උඹලට මුදල් වැටෙයි. ඒ කියන්නේ අප්‍රේල් 11 වෙනකොට ඔයාලට මුදල් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මතක් කරනවා channel එක subscribe කරලා එකතු වෙන්නේ නැති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම subscribe කරලා එකතු වෙන්න. මොකද කියනවා නම් මේ වගේ තොරතුරක් දැනගත්තු එසැනින් ඔයාලව දැනුවත් කරනවා. එහෙනම් ඉතින් ඔයගොල්ලන්ට සුබම සුබ දවසක්. අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු.